ආයිබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. cook with kalani YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද බලමු අපේ රසට ස්පැගටි එකක් කොහොමද හදාගන්නේ කියලා. මේකට මම මුලින්ම chicken breast එක අරන් ඒක පොඩියට කපලා ඒක මැරිනේට් කරගෙන තියනවා ලුණු කුඩු ටිකක් දාලා, ගම්බිරිස් කුඩුයි, රෝස්මරි කුඩු ටිකකුත් දාලා මේක මැරිනේට් කරලා විනාඩි 10ක් විතර තියලා තියන්න ඕන. මෙතනදි මම සුදුලූණු ගෙඩියක් පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍යයි චීස්. මෙතන මොසරෙල්ලායි චෙඩායි චීස් මම පොඩියට ග්‍රේට් කරන් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කුකින් ක්‍රීම්. කුකින් ක්‍රීම් ඔයාලට නැත්නම් ඔයගලන්ට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් එක්ක පාන් පිටි චුට්ටක් කලවම් කරලා කුකින් ක්‍රීම් වගේ හදාගන්න. ඊට පස්සේ ටොමැටෝ සෝස්, ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්. මුලින්ම අපි ස්පැගටි ටික තම්බගෙන ඉමු. ඒකට මම වතුර ටිකක් ලිපේ තියලා ලුණුයි පොල් තෙල් ටිකකුයි දාගත්තා. දැන් අපි ස්පැගටි ටික දාගමු ඒකට. පැස්ට් එක තැම්බෙන අතරතුර අපි පැස්ටා සෝස් එක හදාගන්න හැටි බලමු. මුලින්ම මම පෑන් එක ලිපේ තියලා ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාලා තියෙනවා. ඒකට මම දැන් මස් ටික දාගන්නවා බැදෙන්න. අපි දැන් මේකට සුදු ලුණු දාගන්න. දැන් අපි මේකට ගම්බිරිස් කුඩු ටික දාගන්නවා. දැන් අපි රස අනුව ලුණු ටිකකුත් දාගන්නවා. ඊළඟට පාස්ටා සෝස් එකට පාස්තා තඹපු වතුර ටිකක් මේ විදිහට දාගන්න. දැන් අපි මේකට ටොමැටෝ සෝස් ටිකකුත් දාගන්න. දැන් මේ ටික හොඳට සෝස් එකක් වගේ එනකම් හදාගන්න ඕනේ. ඊළඟට අපි කුකින් ක්‍රීම් ටික දාගන්න ඕනේ. ඔයාලට මේකට කුකින් ක්‍රීම් නැත්නම් ෆ්‍රෙෂ් මිල්කුයි පාන් පිටි චුට්ටක් දාලා කුකින් ක්‍රීම් වගේ හදාගන්න පුළුවන්. මේ සෝස් එක තික් වෙනකන් අපි හඳිගා ගන්න ඕනේ. මේක පොඩි බබාලට උනත් හදලා දෙන්න පුළුවන්. ගම්මිරිස් පොඩ්ඩ අඩු කරලා ඒගොල්ලෝ උනත් ආස වෙයි එහෙම කන්න වෙනසකටත් එක්ක. දැන් අපි තඹගත්ත ස්පැගටි ටික දාගන්න ඕනේ.
ඊළඟට අපි ග්‍රේට් කරගත්ත මොසරැල්ලා චෙඩර් චීස් ටිකක් මේකට දාගන්න. දැන් අපි හදාගත්ත ස්පැගටි එක රෙඩි. ඔයාලට පේන ඇති එක ගොඩක් ජූසියට මෙහෙම මොසරැල්ලා දාපු නිසා ඇදෙන විදියට රසට තියෙනවා. දැන් අපි බලමු ලංකාවේ විදියට අපේ රසට හදාගත් ස්පැගටි එකේ රස. ඔයාලට පේනවා ඇති මේක කොච්චර ජූසි විදියට තියෙනවද කියලා. හරිම රසයි. සැරත් අපේ විදියටම තියෙනවා. හරිම රස ඩිෂ් එකක් තමයි මේක. ඔයාලත් මේ ස්පැගටි එක හදලා රස බලලා මට කමෙන්ට් එකක් දාන්න. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් රස වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ඔයාලට තෙරුවන් සරණයි.